නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පිංගතුනේ, මේ මනුස්ස ලෝකේ ඉන්න මනුස්සයන් අපි මේ විශ්වය තුල තනිව ජීවත් වෙනවා විතරක් නෙමෙයි, මේ ලෝකයේ තුල ධර්මයේ සඳහන් වෙනවා හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින සත්වතල 31ක් තියෙනවා. ඒ අතර නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර අපාය, දුක් විඳින අපායගත සත්ව ලෝක 4ක් ගැන ධර්මයේ විස්තර වෙනවා. ඊළඟට මනුස්ස ලෝකය, ඊළඟට දිව්‍ය ලෝක ගත්තාම පොළොව ආශ්‍රිත ඉන්න දේවතා කොට්ටාසයක් ඉන්නවා. මේ අපි ජීවත් වෙන පරිසරය තුළ ගස්, උක්ෂ, පර්වත, කඳු, ඊළඟට ගංගා, මේවා විමාන කරගත් දෙවි දේවතාවරු ගැන සඳහන් වෙනවා. එයාට ධර්මයේ කියනවා සීමස්තක දේවතාවරු. ඊට අමතරව තවත් කියනවා භූමාටු දෙවිවරු කියලා පොළොව ආශ්‍රිත දේවතාවරු කොටසක් ඉන්නවා. හැබැයි දිව්‍ය ලෝක හැටියට බොහෝ පින තියෙන ඉහළ පින් ඇති දිව්‍ය ලෝකයන් හැටියට දිව්‍ය ලෝක 6ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි චාතුම් මහරාජික, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රති, පරනිම්මිත වසවර්ති කියන මේ සදෙව්ලොව. ඒ දිව්‍ය ලෝක මේ මනුස්ස ලෝකත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා. ඊළඟට එතනින් එහා බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, මේ විදිහට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්, අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන. මෙන්න මේ තල 31කින් යුක්ත ලෝක ධාතුව හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ මේ සත්වයන් උපදින සත්ව ලෝක, සත්ව තල පිහිටන බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුනි, ඊළඟට ඔබ හිතන්න, බුද්ධ දේශනාවලදී ඔබ දන්නවා ධම්මචක්ක දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සිදු කරපු ප්‍රථම ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍රය. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවේ කාටද මම මේ ධර්මයේ දේශනා කරන්න? බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 5 වෙනි සතියේ සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනා කරාට පස්සේ බුදු ඇසින් බැලුවා කාටද මන් දහම් දෙසන්නේ? ආලාර කාලාම කලින් දවසේ මිය ගිහිල්ලා, උද්දක රාම පුත්ත දින 7කට පෙර මිය ගිහිල්ලා, ඊට පස්සේ තමයි පස්වක භික්ෂූන් වහන්සේලා කෙලෙස් අඩුවෙන් හිටපු, උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේට උපස්ථාන කරපු පිරිසක්. මේ අයට මන් දහම් දෙසනවා කියලා අදිෂ්ඨාන කරගන්නේ 5 වෙනි සතියේදී. බුදුරජාණන් වහන්සේ සත්සතිය අවසන් කරලා සතියක් ඉසිපතන මිගදායට පයින් වැඩම කරා. එදා බුදුරජාණන් වහන්සේ සියලු බුදුවරු පෙර බුදුරජාණන් වහන්සේලාත් ධම්මචක්ක දේශනාව දේශනා කරේ ඒ භූමියේ එතනදිම කියලා සඳහන් වෙනවා. ඒ නිසා මේ ධර්මයේ සඳහන් වෙනවා මේ ස්ථානවලට අවිදහිත පුණ්‍ය භූමි කියලා. බුදුරජාණන් වහන්සේ දා මනුස්ස ලෝකෙන් 5 දෙනයි. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානා, මස්සජි. මේ 5 දෙනාටයි බණ කියන්න සූදානම් වුණේ. හැබැයි ඒ 5 දෙනාට බණ කියන්න සූදානම් වෙද්දි භූමාටු දෙවියන් ප්‍රීතිගෝසා කරන්න පටන් ගත්තා, ඉහළ දෙවියන්ට ඇහෙන්න. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පවත්වන්න සූදානම් වෙනවා. අපිත්‍යං බණහන්න කියලා භූමාටු දෙවියන් ප්‍රීතිගෝසා කර කර ඉක්මනින් මේ භූමියට බණහන්න එකතු වෙනවා. චාතුම් මහරාජික දෙවියන් ඒ වගේම ප්‍රීතිගෝසා කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේ ධම්මචක්කේ දේශනා කරනවා. අපිත්‍යං බණහන්න, අපිත්‍යං කියනවා. මේ විදිහට ඉහළට අකනිටා බඹලව දක්වා ධර්මයේ සඳහන් වෙනවා. මේ ලෝක ධාතුව විතරක් නෙමෙයි, දසදහසක් ලෝක ධාතුවල දෙවියන් මේ ධම්මචක්ක දේශනාව අහන්න අහසේ පිරීලා ඉතිරිලා ගියා කියන. ඉන්දිකාටු තුඩක් තරම් සියුම් දිව්‍ය ශරීර මවාගත්ත කියනවා අහසේ. එදා ඒ ආපු දිව්‍ය පිරිසට අහසේ ඉඩ නැතුව. හැබැයි ඔබ දන්නවා ධම්මචක්ක දේශනාවේ කොහෙවත් බුදුරජාන් වහන්සේ මේ වෙනම දෙවියන්ට ආරාධනා කරේ නැහැ බණහන්න එන්න කියලා. හැබැයි අපි නම් අද ධර්ම දේශනාවක් කරනකොට සමන්තා චක්කවාලේසු කියලා අපි දේව ආරාධනාවක් කරනවා. ඒ අපේ සංස්කෘතිය. මිහිඳු මහරහතන් වහන්සේගෙන් තමයි අපිට මේ ධර්ම දායාදේ ලැබුණේ.
ඒ නිසා අපි ඒ ක්‍රමයට අනුව එදා සුමන සාමණේරයන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආරාධනාව මත ආරාධනා ගල කියලා අපි කියන්නේ මේ ගල මුදුනට නැගලා දෙවි දේවතාවරුන්ට අමනුෂ්‍යයන්ට ආරාධනා කරා බණහන් ඉන්න කියලා රාත්‍රී මිස්සක පවුවට. ඒ අයට තමයි සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසුවේ. අන්නේ දේවාරාධනාව කරලා තමයි අද අපි කවුරුත් බණ කියනකොට ධර්ම දේශනාව පටන් ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න සූදානම් වෙද්දී ආරාධනා කළත් නොකළත් දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා යනවා. ඊළඟට ධම්මචක්ක දේශනාව දේශනා කළ අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ විතරයි අර 5 දෙනාගෙන් ධර්මාවබෝධයක් ලැබලා සෝවාන් ඵලයට පත් උනේ. හැබැයි 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. ඊළඟට ධම්මචක්ක දේශනාවෙම සඳහන් වෙනවා දෙවිවරු එක හඬට අප්පතිවත්තියන් ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කේනචිවා ලෝකස්මි. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරා. මේ වගේ ධර්මයක් මේ ලෝකෙ වෙන කිසිම ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට කාටවත් කරන්න බෑ. ලෝතුරා බුදු කෙනෙක්මයි මේ දේශනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරා කියලා ප්‍රීතිඝෝෂා කරනවා. ඒ විදිහට ඉහළට දෙවියන් අතරට ප්‍රීතිඝෝෂා කරමින් හඬ පැතිරිලා ගියා කියලා. පින්වතුනි ඒ වගේ දෙවිවරු බණහන්න රැස් වෙනවා. මේ මනුස්ස ලෝකේ තියෙන දේවල් දෙවියන් අතරට යනවා. ඊළඟට පින්වතුනි දීඝනිකායේ සඳහන් වෙනවා ජනවසභ සූත්‍රය. මේ ජනවසභ සූත්‍රයේ සඳහන් වෙන්නේ ජනවසභ කියලා කියන්නේ බිම්බිසාර රජුරු. බිම්බිසාර රජුරු මිය ගිහිල්ලා ජනවසභ නමින් දිව්‍ය ලෝකේ දේවත්වයට පත් වෙලා දෙවි කෙනෙක් හැටියට පහළ වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට උන්වහන්සේට සිතුවිල්ලක් ඇති වෙනවා මේ බිම්බිසාර රජුරෝ මේ වෙලාවේ දිව්‍ය ලෝකෙ ඉපදෙලා කොහෙද ඉන්නේ මොකද කරන්න කියලා බුදුරජාණන් වහන්සේ හිතනවා. ඒ හිතලා බුදුවැස්ස යොමු කරනකොටම විශාල දිව්‍ය ආලෝකයක් මවාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ස්වාමීනි මම තමයි ජනවසභ කියලා බුදුහාමුදුරුවෝ ඉදිරියේ පෙනී හිටියා. ඒ පෙනී හිටියා විතරක් නෙමෙයි දිව්‍ය ලෝකෙ වෙන සිදුවීම් ගොඩක් කියනවා. ඒ තමයි පොයේ දවස්වලට දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට රැස් වෙනවා. ඒ සුධර්මා දිව්‍ය සභාවට රැස් වෙලා දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා. ඊළඟට තවත් දේශනාවල සඳහන් වෙනවා සතර පොයේටම දෙවියන් එකතු වෙනවා කියනවා. මේ මනුස්ස ලෝකෙ වෙන සිදුවීම් ගැන තොරතුරු හොයන්න සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් 15ක පොය දවස්වලට සතරවරන් දෙවියන් මනුස්ස ලෝකෙ සැරිසරනවා. මේ මනුස්ස ලෝකෙ තොරතුරු විස්තර අරගෙන ගිහිල්ලා ඒ දිව්‍ය සභාවල් වල දෙවිවරු ඒ ගැන කතා වෙනවා කියනවා. මනුස්ස ලෝකෙ බොහෝ පිරිසක් පින් කරනකොට දෙවියන් සතුටු වෙනවා කියනවා. මනුස්ස ලෝකෙ දැන් ගොඩාක් පින්කම් කරනවා. අසවල් අය පින්කම් කරනවා, විහෙර විහාර ගොඩනගනවා, චෛත්‍ය හදනවා, බණ අහනවා, භාවනා කරනවා, ගුණධර්ම පුරනවා. අනාගතයේ දෙවියන් මේ අය දිව්‍ය ලෝකවලට එනවා. දිව්‍ය පිරිස වැඩි වෙනවා කියලා දෙවියන් සතුටු වෙනවා කියනවා. හැබැයි මනුස්ස ලෝකෙ මිනිස්සු ගුණධර්ම වලින් පිරිහෙනකොට මිනිස්සු තුළ ද්වේෂය, වෛරය, කේන්තිය වර්ධනය වෙනකොට මිනිස්සු අකුසල් පුරනකොට ඒ ගැන දෙවිවරු කම්පා වෙනවා කියනවා. දැන් මනුස්ස ලෝකෙ ඉන්නේ අකුසල් බලවත් වෙනවා. මිනිස්සු අකුසලයට නැඹුරු වෙනවා. මිනිස්සු පිනෙන් කුසලෙන් පිරිහිලා යනවා. අපායේ පිරිස වැඩි වෙනවා, දිව්‍ය පිරිස අඩු වෙනවා කියලා දෙවිවරු කම්පා වෙනවා කියන. ඊළඟට දේශනාවල සඳහන් වෙනවා අනෙක් පොය දවස්වලට දිව්‍ය සේනාධිපතිවරු, දිව්‍ය පුත්තු, දිව්‍ය අමාත්‍යවරු මේ ලෝකෙ සැරිසරමින් විස්තර අරගෙන ගිහිල්ලා පොය දවස්වලට සුධර්මා දිව්‍ය සභාවේ දෙවිවරු මේ ගැන කතා වෙනවා. ඊළඟට පින්වතුනි මේ මනුස්ස ලෝකේ සමහර ප්‍රශ්න ගැටලු දෙවියන් අතරට යනවා. දැන් ඔබ දන්නවා මහා මංගල සූත්‍රය. මංගල කරුණු මොනවද කියලා මනුස්ස ලෝකේ ඇති වෙච්ච වාද විවාදයක්. අවුරුදු 12ක් තිස්සේ මිනිස්සු වාද විවාද කරගන්නවා. මංගල කරුණු මොනවද කියලා. කට්ටියක් කියනවා දිට්ටි මංගලික. තව කොටසක් කියනවා සුත මංගලික. තව පිරිසක් කියන්න පටන් ගත්තා නෑ මුත මංගලික. දැන් මේවා එක එක කණ්ඩායම් බෙදිලා මතවාද අරගෙන මිනිස්සු වාද කරගන්නවා, විවාද කරගන්නවා, බැන ගන්නවා. අවුරුදු 12ක් මේ වාද විවාද යනකොට ඒ අයට හිතයිශී දේවතාවරු
ඒ අයට හිතයිසි අමනුස්්‍යයොත් ඒ විදිහටම කණ්ඩායම් බෙදි ඒ මතවාද ඔස්සේ වාදවිවාද කරගත්තා කියන. අවසානි දෙවියන් අතරටත් ඔය ප්‍රශ්නය ගියා. සක්‍ර දෙවියන් දෙවුරු රැස් කරලා කියනවා දැන් දෙවියන් අතරත් බොහෝ වාදවිවාද ඇති වෙනවා මේ මංගල කරුණු මොනවද කියලා දෙවිවරුත් වාද කරගන්න. ඒ නිසා හොයන්න කීවා කොහෙන්ද මේ ප්‍රශ්නය ආවේ දෙවියන් අතරට. හොයාගෙන යනකොට මනුස්ස ලෝකෙන් හටගත්ත ප්‍රශ්නය. ඒ වෙලේ දැම් මේ මංගල කරුණු මොනවද කියලා උත්තර හොයන්නයි දෙවියන් දේව සභාව රැස් කරේ. අවසානයේ සක්‍ර දෙවියන් කියනවා විමසලා බලන්න කීවා කවුරු හරි දෙවි කෙනෙක් දන්නවද මේ මංගල කරුණු ගැන ලෞතුරා බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ වැඩ ඉන්නවා. කවුරු හරි මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහලා බුදුරජාණන් වහන්සේ මංගල කරුණු විස්තර කරා කියලා දන්න කෙනෙක් ඉන්නවද කියලා. කවුරුවත් අහලා නැහැ. වාද විවාද කරගත්තට අවුරුදු 12ක් තිස්සේ මිනිස්සෙකුට ඒ නුවණ නැහැ. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් කියනවා සූර්යා පායලා තියෙද්දි පුංචි තරුවකට පුළුවන් ද අන්ධකාරයක් දුරු කරන්න. සූර්යා පායලා තියෙන්නේ මේ තුන් ලෝකෙම අඳුර දුරු කරන සූර්යා. ඒ නිසා භාග්‍යවත් බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්නකොට මංගල කරුණු මොනවද කියලා දෙවියන් එකතු වෙලා ප්‍රශ්න විසඳන්න හදනවා කියන්නේ ඒ වගේ දෙයක්. ඒ නිසා ඉක්මනටම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මංගල කරුණු මොනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරනවා නම් ඒක ඒ විදිහටම අපි දරාගමු. දැන් මේ ප්‍රශ්නෙට විසඳුම හොයන්න සක්‍ර දෙවියන් දේවතාවෙක්ව සම්මත කරා. ඔබ ගිහින් මේ විස්තරේ දැනගෙන ඒ දේවතාව තමයි එදා මුළු මහත් ජේතවනයෙන් බබලවාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආකංකමානා සොත්තානම් බ්‍රූහි මංගල මුත්තම. බොහෝ දෙව් මිනිසුන් මේ මංගල කරුණු මොනවද කිය වාද විවාද කරගන්න. සාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ දෙව් මිනිසුන් ගැන කරුණාවෙන් මංගල කාරණා දේශනා කරන සේක්වා කියලා. එතකොට අපිට පේනවා මේ මනුස්ස ලෝකේ ඇතිවෙන වාද විවාද ඒවා දෙවියන් අතරට යනවා. ඊළඟට පින්වතුනි වැදගත්ම පැත්තක්. දැන් අපි මේකෙන් ඔබට තේරෙනවා මනුස්ස ලෝකේ ප්‍රශ්න ගැටලු දෙවියන් අතරට යනවා. ඒ වගේමයි ඒ අයට හිතයිශී දේවතාවරු ඉන්නවා. ඒ අයට සමහර අයට ඉෂ්ට දේවතාවරු වෙන්න පුළුවන්. ඊළඟට ඒ වගේම ඒ අයට හිතයිශී අමනුස්්‍යයොත් ඉන්නවා. මේ අය මනුස්්‍යයන් යම් විදිහකට බෙදෙනවද ඒ අයත් ඒ විදිහට බෙදෙනවා. බෙදිල සමහරලාට වාද මිනිස්සු වාද විවාද කරගන්නකොට අමනුස්්‍ය අතර වාද විවාද වෙනවා. දෙවියන් අතර ඒ බෙදීම තුළ වාද විවාද වෙනවා. පිංහතුනේ ඔබ අහල ඇති ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී භික්ෂූන් වහන්සේලා අතර ලොකු කෝලහලයක් ඇතිවිච්ච සිදුවීම. ඒ තමයි එදාර වැසිගිලි පෝච්චික වතුර ටිකක් තිබිලා ഘോഷිතාරාමේ අවුලක් ඇති වුණා. ධර්මදර භික්ෂූන් වහන්සේලායි විනයදර භික්ෂූන් වහන්සේලායි කියලා එකම ආරාමේ ධර්මය හොඳට කටපාඩම් කරගෙන මේ මාර්ගඵල ලැබලා අවබෝධ වුණා නම් කොහොම ගැටුම් වලට යන්නේ ධර්මයේ කටපාඩම්. එතකොට ධර්මයේ හොඳට ඉගෙන ගන්නවා ධර්මයේ කටපාඩම් කරගෙන හොඳ ධර්මදර පිරිසක් හිටියා. ඒ අතර තව පිරිසක් හිටියා විනය ශික්ෂාපදම හොඳට කටපාඩම් කර විනයට වැඩිපුර මුල් තැනක් දෙමින් විනය ගරුකම හරියට විනය ගැන හිතන පිරිසක්. එතකොට මේ ධර්මදර විනයදර හැටියට භික්ෂූන් වහන්සේලා දෙපැත්තකට බෙදිලා ඉන්නකොට ඔය අතරේ දැන් ඉතින් කතා බහ යනවා පොඩි බෙදීමක් තියෙනවා. අපි ධර්මදර හාමුදුරුවන්ගේ කට්ටිය අපි මෙහෙම මතේ අපි නම් මෙහෙමයි අනිත් අය කියනවා අපි ඊට වැඩිය විනය තමයි හරි අපේ එක තමයි ශ්‍රේෂ්ඨ. එතකොට ඔය වගේ දැන් කණ්ඩායම් දෙකක් ഘോഷිතාරාමේ භික්ෂුන් වහන්සේලා අතර හිටියා. ඔය අතර ග්‍රීස්ම කාලය අවකාශයක වැස්සත් නැහැ වතුර හිඟ කාලයක්. ධර්මයේ සඳහන් වෙනවා විනය ශික්ෂාපදයක් හැටියට විනය සඳහන් වෙනවා. ඒක මේ මහා බරපතල මහානකම නැති වෙන ආපත්‍යක් නෙමෙයි. වැසිකිළියකට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිසිදුකම ගැන බොහෝ සමහර කරුණු දේශනා කරනකොට පෙන්නනවා යම් භික්ෂුවක් වතුර භාජනයක් අරගෙන වැසිකිළියකට ගියාට පස්සේ වතුර ටික පාවිච්චි කළා සමහර ලාවට අඩිය වතුර ටිකක් ඉතුරු වෙනවා. එහෙම ඉතුරු කරලා නැතුව ඒ ටික හලලා ඒ භාජනයේ මුණින් නවලා එන්න කියනවා. මොකද ඊළඟට එන කෙනාට අර වතුර ටික සමහරලාවට යාට ඒක මේ පිළිකුලක් වෙන්න පුළුවන්.
ඉතින් ඒ නිසා ඒ සම්පූර්ණයෙන් සුද්ධ කරලා ඒ භාජනේ මුණින් නවලා එන්න. දැන් මේ ග්‍රීස්ම කාලයක් නිසා එක විනයදර ස්වාමීන් වහන්සේ නමක් වැසිකිළියකට යන්න වතුර භාජනයක් අරගෙන හොයා වතුර ටිකක් බොහොම අමාරුවෙන් හොයාගෙන ගියා. උන්වහන්සේට වතුර ගොඩක් පාවිච්චි කෙරුන්නේ නැහැ. වතුර භාජනෙන් භාගයක්ම විතර ඉතුරු වුණා. අනේ මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරා ඊළඟට එන ස්වාමීන් වහන්සේට මේ වතුර ටික හලන එක අපරාධයක්. වතුරත් මේ ග්‍රීස්ම කාලයක් වැස්සත් නැහැ. වතුරත් හිඟයි. අර භාජනේ වතුර ටිකක් තියලා ආව. දැන් මේ ගියේ විනයදර කෙනෙක්. එතකොට උන්වහන්සේ එනකොටම වැසිකිළියකට ඒ ආරාමේ වැසිකිළියකට ගියා ධර්මදර භික්ෂුව. යනකොට මෙන්න භාජනේ වතුර ටික භාගයක් විතර තියෙනවා. එතකොට දැන් මේ ගැටෙන්න කරුණු හොයන කෙනෙකුට පොඩි දෙයක් ඇති ගැටෙන්න. කරුණක් හොයා එල්ලෙන්න කාරණයක් හොය කාගේ හරි අඩුවක් හොයා ගැටුමක් හදාගන්න කොහෙන් හරි කොනක් හොයන කෙනෙකුට ඒ ටිකත් ඇති. ඒ වෙලාවේ දැන් අර වතුර ටික තමයි දැන් ප්‍රශ්නයක් කරගත්. එහෙම්ම ඇවිල්ලා කට්ටියට කතා මෙන්න ඇවිල්ලා බලන්න කියෝ. ඔන්න කතා කරොත් මහ ලොකු විනය. ඔන්න විනය රැකලා තියෙන හැටි ආම් පේනව නේද කියලා දැන් අර භාජනේ වතුර ටිකක් තිබ්බ එක මුල් කරගෙන විනයදර භික්ෂුන් වහන්සේලාට ගරහන්න පටන් ගත්තා. දැන් ඔය විදිහට දැන් මේක වචන වලින් රණ්ඩුවක් ගියා. මෙහෙම බැනගෙන දැන් ඕවා දුරදිග යනකොට වෙන්නේ ඒක දුරදිග ගිහිල්ලා කොච්චර දුරදිග ගියාද කියන්නේ ඒ කාලේ ඉතින් මේ ආයුධ තිබිලා නැහැ. ඒ කාලේ තිබිච්ච භික්ෂුන් වහන්සේලාට තිබ්බ එකම ආයුධේ මේ පාත්‍රය. පාත්‍ර වලින් ඉඳන් ගහගත්තා කියනවා. දැන් ගහ ගන්න තිබ්බ එකම දෙයයි පාත්‍ර. පාත්‍ර වලින් ඉඳන් ගහගත්. දැන් අපිට පේනවා එතකොට කොච්චර දුරට දැන් මේ රණ්ඩුව භික්ෂුන් වහන්සේලා අතර දෙපැත්තට බෙදිලා යනවද. එතකොට මේ මාර්ගඵලලප්පුවා එන්නේ මේ. එතකොට මේ අලුත පැවිදි වෙච්ච ලොකු ධර්මයේ ගැන දියුණුවක් නැති නිකන් ධර්මදර විනයදර කිව්වට අවබෝධයකින් තොරයි. එතකොට මෙහෙම ප්‍රශ්න යනකොට ඔන්න බලන්න ප්‍රශ්නයක් පැටලිලා යන හැටි. එකම ආරාමේ භික්ෂුන් වහන්සේලා දෙපැත්තට බෙදිලා මෙහෙම වාද විවාද වෙලා රණ්ඩුවක් යනකොට ඒ අයට හිතයිසී දායකයොත් බෙදුණා කියන. එහෙම ඉන්නවා දායකයෝ. අපි මේ හාමුදුරුවන්ගේ පැත්ත. අපේ හාමුදුරුවන්ට එහෙම දෙයක් වෙනවා නම් අපිත් එනවා. දැන් ඒ විදිහට දැන් ඔන්න හාමුදුරුවන්ගේ පැත්ත ගන්න පිරිසක් ඉන්න. ධර්මදර හාමුදුරුවන්ට වෙනම දායක පිරිසක් හැදුණා. විනයදර හාමුදුරුවන්ගේ හිතයිසියයි ඒ පැත්තේ. දැන් දායකයෝ රණ්ඩු පාරේදී හම්බුණා රණ්ඩුව. උඹලගේ හාමුදුරුවන්ලා මෙහෙමයි. යකෝ අපේ හාමුදුරුවෝ මෙහෙමයි. අපේ හාමුදුරුවෝ තමයි හරි. දැන් ඔන්න පාරෙත් බැන ගන්නවා. පාරවල් වලත් කට්ටිය ගහ ගන්නවා. දැන් ඔහොම ප්‍රශ්න යනකොට අපිට නොපෙනෙන පැත්තක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ අයට හිතයිසී අමනුෂ්‍ය අතර ගැටුම් ඇති වුණා කියන. ඒ අයට හිතයිසී දේවතාවුරු අතර ගැටුම් ඇති වුණා කියන. එතකොට මේ ඇතිවෙච්ච ආරවුල දිගට යනකොට භික්ෂුන් වහන්සේලා බෙදුණා. දායකයෝ දෙපැත්තට බෙදුණා. අමනුෂ්‍යයෝ දෙපැත්තට බෙදිලා කෝලහල කරගත්තා. දෙවි දේවතාවරුනුත් දෙපැත්තට බෙදිලා ඒ අය කෙලෙස් සහිතයි. දෙවියන් කියන්නේත් මේ කෙලෙස් සහිතයි. ඒ අයටත් බය තැති ගැනීම ලොමු ඩැහැ ගැනීම තියෙනවා. දිව්‍ය ලෝකවල පවා යුද්ධ තියෙනවා. ඔබ දන්නවා දජග්ග සූත්‍රයේ සඳහන් වෙනවා. දිව්‍ය ලෝකවල අසුර යුද්ධ තියෙනවා. එතකොට මේ ගැටුම් ආරවුල් බිය තැති ගැනීම කෝලහල ඕවා දෙවියන් අතරත් තියෙන. එතකොට ඒ අයට හිතයිසී දේවතාවරුත් බෙදිලා ආරවුල් හදාගෙන දෙගොල්ල වෙනම ගැටුම් හදාගත්තා කියන. අවසානයේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා දැන් භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් අන්න ගෝචිතාරාමේ දැන් කාලයක් රණ්ඩුවා. මේක දැන් එන්න දුරදිග යනවා. තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් වැඩම කරා මේ ආරවුල සංසිඳවන්න. හැබැයි පිංගතුනි අපිට පේනවා සමහර අය ද්වේෂයක් වෛරයක් තරහක් ඇති වුණාට පස්සේ ආයි ධර්මයේ කියන්න ගියත් කියන කෙනත් වැරදිකාරය වෙනවා. දැන් අපි හිතමු කවුරු හරි කේන්තියෙන් ඉන්න වෙලාවක මෛත්‍රිය ගැන කතා කරන්න ගියෝ කතා කරන කෙනාටත් බනිනවා. තියාගනින් උඹේ මෛත්‍රිය කියලා අර මෛත්‍රිය ගැන කතා කරන කෙනත් බැනුම් අහනවා. එනවා මෙතන මේ වෙලාවේ මේ බණ කියන්න කියලා අර බණ කියන කෙනාටත් ප්‍රශ්න. ඒක තමයි ද්වේෂය උපාදාන කරගත්තාම ස්වභාවය. මොකද පිංගතුනි හිත පිහිටලා තියෙන්නේ කුසල මූලයන් තුල නෙමෙයි. හිත පිහිටලා තියෙන්නේ අකුසල මූලයන් තුල. අකුසල මූලයන් තුල පිහිටපු හිතක් ඇදෙන්නේ අකුසලයටමයි. ද්වේෂය කියන එක පටිගය හිත ඇතුලේ
අකුසල මූලයක් හැටියට පිහිටලා තියෙන රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය. ඒ නිසා යම් නිමිත්තක් ආපු ගමන් රාග සහිත නිමිත්තක් නම් යොමු වෙන්නේ හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසය බලවත් වෙනවා. තමන්ට කේන්ති යන තරහ යන මොනවා හරි පටිඝ නිමිත්තක් යොමු වෙච්ච ගමන් ද්වේෂයේ පටිඝේ බලවත් වෙලා එනවා. ඊළඟට ඒවට අවශ්‍ය කාරණා අපිම හිතෙන් එකතු කරගන්නවා. මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. මේ අසාධාරණේ, මේකට මොනවා හරි කරන්න ඕනේ. මේවා මෙහෙම බලාගෙන ඉඳලා හරියන්නේ. එතකොට එහෙම අපිම කරුණු එකතු කර කර අර පටිඝානුසයත් එක්ක අපි ඒ පැත්තටම අපිට තේරෙන්නේ අපි ඇදිලා යන්නේ විනාශේ පැත්තටමයි. කෙලෙස් පැත්තටම හිත ඇදිලා යනවා. පල්ලෙහාට ගලන ගඟක් පහළටම ඇදීගෙන යනවා වගේ අකුසල මූලයන් තුල පිහිටපු හිත අකුසලයට මැදිලා යනවා. පිංගතුනි, දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය සියලු දුකින් නිදහස් වෙලා නිවන් අවබෝධ කරන්න. අනේ මාව පැවිදි කරන්න කියලා පැවිදි වෙච්ච පිරිස මේ. හැබැයි බුදුහාඳුරු වැඩම කරලා මේ ආරවුල සංසිඳවන්න දහම් දෙසද්දී කැමති උන්නේ. බුදුරජාණන් වහන්සේ කියන බණවත් අහන්න කැමති උන්නේ. ඒ අතර සමහර භික්ෂුන් වහන්සේලා කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ පාඩුවේ ඔබ වහන්සේ දැන් මේ වෙලාවේ පැත්තකටලා ඉන්න කියෝ. මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්නම් කියෝ. අවසානයේ බුදුරජාණන් වහන්සේ සංඝයා අතහැරලා ඒ මොහොතේ මහා වනාන්තරයට වැඩියා. 10 වෙනි වස් කාලේ ගත කරේ පාරිලෙය වනේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්කන් ගියේ නැහැ. ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද කිසිම කෙනෙක් එවන්න එපා. බුදුරජාණන් වහන්සේට ඒ වස් මාස 3ම පාරිලෙය ඇතෙක්, වඳුරෙක්, මේ තිරිසන් සත්තු, බෝධිසත්ත්ව මේ සතුන් බුදුහාමුදුරන්ට ඒ වස් කාලය තුල අප උපස්ථාන කරන්නට යෙදුණා. එතකොට අපිට පේනවා මේ වගේ සමහර ගැටුම් ඇති වෙනකොට මේ නොපෙනෙන බලවේග මේවත් එක්ක පැටලිලා යනවා. පිංගතුනේ, පේතවත්වයේ තියෙනවා හරීම පුදුම සිදුවීම්, අපේ ඇස් වලට නොපෙනෙන දේවල්. සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා ගැටුම් ඇති කරලා මිනිස්සු ගහමරා ගන්නකොට ඒ ගලන ලේ ටික ආග්‍රහණය කරන ලේ උරා බොන අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ අය ඇතුල් එන්නේ කෙලෙස් බලවත්, අකුසල් බලවත්, ද්වේෂයේ බලවත් පිරිසව. ඒ අමනුෂ්‍යයෝ ඒ අය වාහකෙහි කරගන්නවා කියලා සඳහන් වෙනවා. මෛත්‍රිය වඩන, සිල් රකින්න, ගුණධර්ම පුරණ අය වලට ඒ අය වාහකෙහි කරගන්න පුළුවන්කමක් නැහැ. හැබැයි ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන් ගැටුමකට වෙලාවක් හදාගන්න ක්‍රමයක් හොයා ඉන්න පිරිස වාහකයෝ කරගන්න. ඒකේ සඳහන් වෙනවා, පේතවත්වයේ සඳහන් වෙනවා සමහර අමනුෂ්‍යයෝ ඒ පිරිසගේ ශරීරවලට ඇතුල් වෙලා එක්ක ඒ අයගේ මනසට බලපෑම් කරලා ඒ මිනිස්සු තුල ආරවුල් නිර්මාණය කරලා මිනිස්සු ගහමරා ගන්නකොට අවි ආයුධ වලින් එක්ක අතින් පයින් ගල් මුල් වලින් මිනිස්සු ගහමරා ගන්නකොට ඒ ගලන ලේ ඒව අමනුෂ්‍යයෝ උරාබන ආග්‍රහණය කරගන්නවා. ඒක තමයි කියන අමනුෂ්‍යයන්ගේ ජීවත් වෙන ක්‍රමය. එතකොට අපිට මේ නොපෙනෙන දේවල් මේ විශ්වය තුළ තියෙනවා. පින්වතුනි, තව පුදුම දාගත දෙයක් සඳහන් වෙන, මේක සඳහන් වෙන මේ ජාතක පොතක සඳහන් වෙන කාරණය. ඒ තමයි අපේ බෝසතාණන් වහන්සේ එක රාජ්‍යයක රජකම් කරන කාලය. මේ දීර්ඝ සංසාරික ආත්මික සිදුවීමක්, පෙර ජාතක කතාව. එදා අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන ඉන්න ආත්මයක ධාර්මිෂ්ඨව ඒ රාජ්‍ය පාලනය කරපු රජතුමා. උන්වහන්සේගේ රාජ්‍යයට ළඟම යාබද තවත් රාජ්‍යයක් තිබුණා. හැබැයි මේ රජුරුව හරීම බලලෝභී රජ කෙනෙක්. තව රාජ්‍ය අල්ලගන්න පුළුවන් නම් කොහොමද කියලා හැම වෙලාවෙම අනුන්ගේ රාජ්‍ය අල්පත් කරගන්න, අනුන්ගේ ධනෙ කොල්ල කන්න බලාගෙන ඉන්න බලලෝභී රජ කෙනෙක් මේ රාජ්‍යයට ආසන්න රාජ්‍යක හිටියා. ওই රජවරු දෙන්නම ගරු කරපු තාපසයන් වහන්සේ නමක් දූපතක වැඩ සිටියා. ඒ කාලේ මේ ධර්මයක් තිබ්බ කාලයක් නෙමෙයි, බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ තියෙන කාලයක් නෙමෙයි, බුද්ධ ශූන්‍ය කාලයක්. මේ රාජ්‍ය දෙක මැදින් යනවා විශාල ගංගාවක්. ওই ගඟේ දූපතේ තමයි මේ තාපසයන් වහන්සේ වැඩ ඉන්නේ. දවසක් අපේ බෝසතාණන් වහන්සේ අනෙක් රජුරෝයි නිතර දැන් අර තාපසයන් වහන්සේ මුණ ගැහෙනවා, උපදෙස් ගන්නවා, තාපසයාගෙන් ආශිර්වාද ලබනවා. මේ විදිහට තමයි මේ රාජ්‍ය දෙක පවත්වාගෙන යන්නේ. අනෙක් යාබද රාජ්‍ය රජුරවන්ට දවසක් හිතුණා මේ රාජ්‍යයේ තියෙන වස්තුව ගැන හිතලා මේ රාජ්‍ය ආක්‍රමණය කරන එක හොඳයි.
මේ රාජ්‍ය අල්ලගන්න පුළුවන් නම් ඒකට ප්‍රධාන හේතුවක් වුණේ අපේ බෝසතාණන් වහන්සේගේ රාජ්‍යයේ හිටපු සෙම්පතිය. දවසක් බෝසතාණන් වහන්සේට කියනවා මේ යාබද තියෙන රාජ්‍යයක් අපි යුද්ධ කරලා අපිට මෙච්චර සේනාවක් ඉන්න එකේ අපි යුද්ධයක් කරලා යටත් කරගමු කිව්වා. එහෙම කියද්දි බෝසතාණන් වහන්සේ කියා හිටියා අපි මොකටද යුද්ධ කරන්නේ? මේ දෙපැත්තට බෙදිලා ආයුධ අරගෙන මරාගන්නේ මේ මිනිස්සුම නේද? මේ මිනිස්සුන්ව මරාගෙන මොකද්ද ලබන ජයග්‍රහණය? ඒ නිසා අපි යුද්ධ කරන්න ඕනේ. අපේ පාඩුවේ මේ රාජ්‍ය අපි ධර්මිෂ්ඨව පාලනය කරගෙන යන් කිව්වා. එහෙම කියලා බෝසතාණන් වහන්සේ මෛත්‍රිය ගැන කියනකොට සෙම්පතියට කේන්ති කියා. මේ සෙම්පතිය කල්පනා කරා මේ රජාගෙන් නම් ඇති වැඩක් නැහැ. මේ සුවපත් වේවා කියලා ඔහොම රාජ්‍ය කරන්න පුළුවන්. දැන් ඔන්න කේන්ති ගිහිල්ලා තරහ වෙලා මේ රාජ්‍යෙන් ගියා. ගිහිල්ලා අර යාබද රාජ්‍ය රජුරවන්ට හිතවත් වුණා. හිතවත්කමක් ඇති කරගෙන ඒ රජුරවන්ට දවසක් කියනවා රජතුමනි ඔත්තුවක් තියෙනවා කියෝ. මොකක්ද ඇහුවා? මේ යාබද රාජ්‍ය කියන්නේ මී මැස්සෝ නැති මී වදයක් වගේ තැනක්. රජතුමා හිටියට නිකන් සුවපත් වේවා කියාගෙන ඉන්නේ. කිසිම යුද්ධයක් ඕනේ නිකම්ම යටත් කරගන්න පුළුවන් කිව්වා. යුද්ධ කරලා ලේසියෙන් යටත් කරගන්න පුළුවන් රාජ්‍යයක් කිව්වයි තියෙන්නේ. විශාල සම්පත් තියෙනවා කිව්වා. ඒ වෙලාවේ අර බලලෝභී රජුරවන්ට මේ රාජ්‍ය යටත් කරගන්න සිතුවිල්ලක් ඇති වුණා. දැන් මේ සිතුවිල්ල ඇති වුණාට පස්සේ ඉස්සල්ලාම කරේ අර දූපතේ ඉන්න ඉෂිවරයන් වහන්සේ හම්බෙන්න ගියා තාපසයන් වහන්සේ. මේ තාපසය හොඳට භාවනා කරලා අනාගතයේ දකින නුවණක් ඇති කරගත්ත තාපසේ. මේ තාපසයන් වහන්සේ මුණ ගැහිලා පුද පූජා අරගෙන ගිහිල්ලා තාපසයට වන්දනා කරලා කිව්වා තාපසය මම මේ ආවේ මට අනාගතය ගැන උපදෙසක් ගන්න. මොකක්ද ඇහුවා? මගේ අදහසක් තියෙනවා මේ යාබද රාජ්‍ය යුද්ධ කරලා යටත් කරගන්න. බැරි වෙලාවත් මං යුද්ධයක් කරොත් මට මේ රාජ්‍ය යටත් කරගන්න පුළුවන් වෙයිද? මට ජයග්‍රහණය ලැබෙයිද? මං පරදෙයිද කියලා ඇහුවා. මේ තාපසයා කිව්වා චුට්ටක් ඉන්න මං භාවනා කරලා දිවසින් බලන්නම් කියලා. එහෙම කියලා මේ තාපසයා භාවනා කරලා අනාගතය දිහා බැලුවා. බලලා කියනවා රජතුමනි ඔබ දිනනවා කියනවා. යුද්ධයක් ඇති වුණොත් ඔබ මෙන්න මේ දවසට අසවල් දවසට ඔබ යුද්ධය ආරම්භ කරනවා. මට මේ අනාගතයේ වෙන දේ පේනවා. මේ යුද්ධෙන් ඔබ දිනනවා කියෝ. දැන් හිතට තවත් ශක්තියක් ආවා. අනාගතයේ පේන තමන් විශ්වාස කරන මේ ඉෂිවරයන් වහන්සේගේ අනාවැකිය මම දිනනවා. දැන් ගිහිල්ලා ඉක්මනටම කරේ පණවිඩකාරයෙක් අතේ යුද ප්‍රකාශ කරලා පණවිඩයක් ඇරියා. අසවල් දවසේ මං යුද්ධයකට සූදානම් වෙන්න මගේ සේනාව මං රැස් කරනවා. මාත් එක්ක යුද්ධ කරන්න සූදානම් වෙන්න කියලා පණවිඩයක් ඇරියා යාබද රාජ්‍යයට. එදා ඒ රාජ්‍ය රජකම් කරේ අපේ බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ මේ පණවිඩේ ලැබුණට පස්සේ කල්පනා කරා ඇයි අපි මේ භූමියක් වෙනුවෙන් යුද්ධ කරගන්නේ? මේ මැරෙන්නේ අපේම මිනිස්සු නේද? ඒ රාජ්‍ය හිටියත් මේ රාජ්‍ය හිටියත් මිනිස්සු නේද? ඇයි මිනිස්සු මේ අවියාවිද අරගෙන යුද්ධ කරගන්නේ? ඒ නිසා යුද්ධයක් අවශ්‍ය නැහැ. අපි මෛත්‍රියෙන් පාලනය කරමු කියලා ඔන්න පණවිඩයක් ඇරියා. දැන් අර බලලෝභී රජුරවන්ට මේක හරි ගියේ නැහැ. පණවිඩයක් දෙකක් ඇරියා හරියන්නේ. ඊට පස්සේ පණවිඩයක් කිව්වා කැමති වුණත් අකමැති වුණත් අසවල් දවසේ මං යුද්ධය ආරම්භ කරනවා මගේ සේනාව අරගෙන එනවා කියලා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ කල්පනා කරා මම රජ කෙනෙක්. රජ කෙනෙක් හැටියට තමන්ගේ රටේ තමන්ගේ මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වෙලාවේ අවශ්‍ය තීරණය ගන්නට ඕන. ඒ වෙලාවේ තමන්ගේ සිවුරංග සේනාව රැස් කෙරෙව්වා. රැස් කරලා යුද්ධයට සූදානම් වුණා. යුද්ධයට සූදානම් වෙලා ඊට පෙර අපේ බෝසතාණන් වහන්සේ අර දූපතේ හිටපු මේ තාපසයන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. පුද පූජා අරගෙන ගිහිල්ලා තාපසයන් වහන්සේ මුණ ගැහිලා තාපසයාගෙන් විස්තරයක් අහනවා. කියනවා තාපසයන් වහන්සේ මේ යාබද රාජ්‍ය රජතුමා මගේ උවමනාවක් නෙමෙයි. ඒ රජුරුවන්ගේ උවමනාවට අසවල් දවසේ මේ රාජ්‍ය දෙක අතර යුද්ධයක් සිද්ධ වෙනවා. ඒ රජුරුව යුද ප්‍රකාශ කරලා තියෙනවා. මගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මමත් ඒ යුද්ධෙට මගේ සේනාව රැස් කරා. මේ යුද්ධෙන් මම දිනනවද පරදිනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ තාපසයන් වහන්සේ අනාගතයේ දිහා බැලුවා. බලලා
අනාගතයේ දකින මේ තාපසයන් වහන්සේ බෝසතාණන් වහන්සේට කියනවා ඔබ පරදිනවා කියෝ. එතකොට අපේ බෝසතාණන් වහන්සේට කියනවා මේ යුද්ධෙන් ඔබ පරදිනවා කියෝ. හැබැයි බෝසතාණන් වහන්සේ නුවණ තියෙනවා, ප්‍රඥාව තියෙනවා. ඒ වෙලේ කලබල වුණේ ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා මම පරදින්නේ ඒ රජ්ජුරුව දිනන්නේ මේ යුද්ධෙ කොයි වගේ මොහොතකද ඒක චුට්ටක් දිවසින් බලන්න කියව. මේ තාපසයන් වහන්සේ භාවනා කරලා බැලුවා ඒ යුද්ධෙ දිහා අනාගතයේ වෙනදේ දිවසින් දකින. බලලා කිව්ව රජතුමනි මේ යුද්ධේ ඔය විදිහට ඔය කියන දවස් යුද්ධය ආරම්භ වෙන. ආරම්භ වෙලා මේ යුද්ධෙ දිගට දින ගණනාවක් මේ යුද්ධේ බොහොම දරුණු විදිහ යුද්ධයක් රාජ්‍ය දෙකාතර ඇති වෙන. ඇති වෙලා ඒ සතුරු රජ්ජුරුවන්ගේ සේනාව බොහොම බලවත්ව තමන්ගේ රාජ්‍ය ඇතුළට කඩා වදිනවා කිය. එහෙම කඩා වදිනකොට තමන්ගේ සේනාවයි මේ සේනාවල් දෙක මුහුණට මුහුණ දරුණුම විදිහට යුද්ධ කිරණ වෙලාවක් වෙනවා. ඒ වෙලාවේ රටේ රජවරු දෙන්නත් යුද්ධේට ඉදිරිපත් වෙන. ඉස්සර රජවරු අතර යුද්ධෙක එන්න. දැන් ඔබ දන්නවා දුටුගැමුණු රජුරුවෝ එලාර දුවන්ද සටනක යෙදුණා. එතකොට ඒ වගේ සමහර යුද්ධවල අවසානයේ රජවරු දෙන්න යුද්ධ කරනවා. එතකොට මේ විදිහට තීරණාත්මක යුද්ධයක් යනකොට ඒ රජ්ජුරුවන්ගේ සේනාව බලවත් වෙලා තමන්ගේ සේනාව පරදිනවා. තමන්ගේ සේනාව විශාල පිරිසක් මැරි වැටෙනවා. ඒ සේනාව තමන්ගේ රාජ්‍ය ඇතුළට කඩා වදිනවා. ඒ තුළම ඔබේ සේනාව පරදිනවා. ඔබට ඒ රජ්ජුරුවන්ට යටත් වෙන්න වෙනවා කියෝ. එතකොට අපේ බෝසතාණන් වහන්සේ දැන් මේ තාපසය වෙනදේ තමයි දකින්නේ අනාගතේ. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ අහනවා තාපසයන් වහන්සේ ඔබ භාවනාවෙන් ඔය විදිහටම බලන්න කිව්වා මේ මනුස්ස ලෝකේ මේ යුද්ධය ඇති වෙනකොට දෙවියන් අතර තවත් යුද්ධයක් තියෙනවද කියලා බලන්න කිව්වා. නොපෙනෙන බලවේගවල යුද්ධයක් වෙනවද කියලා බලන්න කිව්වා. තාපසයා භාවනා කරලා කිව්වා බෝසතාණන් වහන්සේට කියනවා රජතුමනි මේ යුද්ධය ඇති වෙනකොටම මේ රාජ්‍ය දෙකට හිතයිශී දේවතාවරු අහසේ විශාල යුද්ධයක් යනවා කිව්වා. දෙවියන් අතර යුද්ධයක් වෙනවා කිව්වා. යුද භූමියට ඉහළ අහසේ දෙවියන් අතර යුද්ධයක් වෙනවා කිව්වා. අන්නේ යුද්ධෙදී ඔබේ ඉෂ්ට දේවතාවා සුදු උෂබේක් වගේ වෙස්වලාගෙන තමයි කියන අහසේ සටන් කරන්නේ. අනික් රජ්ජුරුවන්ගේ ඉෂ්ට දේවතාවක් කළු උෂබේක් වගේ වෙස්වලාගෙන අහසේ සටන් කරනවා. මේ දෙවියන් අතර යුද්ධෙදී ඒ කළු උෂබයාගේ අතින් සුදු උෂබය අහසේ පරදින තැනක් එනවා. මේ දෙන්න යුද්ධ කරගන්නකොට මේ උෂබයෝ දෙන්න හැටියට මේ ඉෂ්ට දේවතාවරු දෙන්න අහසේ සටන් කරනවා. ඒ අතර කළු උෂබය බලවත් වෙලා සුදු උෂබයට පහර දෙනවා. ඒ පහර දීලා සුදු උෂබය අහසේ පරදිනකොටම ඔබේ සේනාව මනුස්ස ලෝකේ පරදිනවා කියෝ. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ නුවණින් මේක වටහා ගත්තා. වටහාගෙන අහනවා ඒ කළු උෂබයා ඒ පහර දෙන වෙලාවේදී මේ දෙවියන් අතර මේ සටන කාටවත් මනුස්ස ලෝකේ කෙනෙක් දකින්නවද කියලා ඇහුවා. ඒ වෙලාවේ තාපසයා භාවනා කරලා කිව්වා අවසාන මොහොතේ අහස දිහා බැලුවොත් දෙන්නෙකුට පේනවා කියෝ. රජවරු දෙන්නට පේනවා. ඒ රජ්ජුරුවන්ගේ ප්‍රධාන සෙම්පතිවරු දෙන්නට දකින්න පුළුවන් කියෝ. එහෙම කියනකොටම අපේ බෝසතාණන් වහන්සේ ඒ මොහොතෙම කිව්වා මම දිනනවා කිව්වා. එහෙම කියලා නැකිටලා ගියා. ගිහිල්ලා දැන් බලන්න වෙන්න තියෙන දේ තමයි මේ තාපසයා කිව්වේ. බොරුවක් කිව්ව නෙමෙයි. වෙන්න තියෙන નિયમિત දේ කිව්වා යුද්ධෙදී ඔබ පරදිනවා කියලා බෝසතාණන් වහන්සේට කිව්වා. දෙවිවරු දෙන්නගේ යුද්ධේ Taman දකින්න දේ වෙන්න තියෙන දේ කිව්වා. අපේ බෝසතාණන් වහන්සේ දා ගිහිල්ලා දියමන්ති තුඩක් යොදපු ඊතලයක් හදාගත්තා. ඒ ඊතලේ සකස් කරලා ඒ ඊතලේ වෙනම අරගෙන තියාගත්තා. තියාගෙන දැන් નિયમિત දවස් යුද්ධය යන්න පෙර තමන්ගේ ප්‍රධාන සෙම්පතියට කතා කරලා කිව්වා සෙම්පතිය මේ යුද්ධය මේ විදිහට සිද්ධ වෙනවා. අනාගතයේ දකින තාපසයන් වහන්සේ මේ වගේ දෙයක් කිව්වා. යුද්ධේ තීරණාත්මක මොහොතේ අපේ සේනාවයි ඒ සේනාවයි මුහුණට මුහුණ සටන් කරගෙන රජවරු දෙන්න අතර තීරණාත්මක සටන යන වෙලාවේ ඔබ අහස දිහා බලන්න. මටත් ඒ මොහොතේ මං අහස දිහා බලන්න. ඒ අතරේ ඔබ දැක්කොත් දෙවියන් අහසේ සටන් කරනවා. උෂබයෝ දෙන්නෙක් අහසේ වෙස්වලාගෙන සටන් කරනවා. ඒ මොහොතේ මට කියන්න කිව්වා.
අපේ බෝසතාණන් වහන්සේ අර දියමන්ති තුඩක් යොදපු මේ ඊතලේ වෙනම අරගෙන තියාගෙන මේ යුද්ධෙ දැන් තීරණාත්මක සටන යන අවසාන මොහොතේ තමන්ගේ සේනාව පැරදීගෙන එනකොට බෝසතාණන් වහන්සේ අහස දිහා බැලුව බලනකොට පේනවා අහසේ දෙවිවරු විශාල යුද්ධයක් අහස යුද්ධයක් ඒ අතර අර සතුරු පැත්තේ පිරිස අතර විශාල කළු උෂබේකුයි තමන්ගේ ප්‍රදේශයේ සුදු උෂබේකුයි දෙන්නෙක් උෂබයෝ දෙන්නෙක් අහසේ සටන් කරනවා පේනවා ඒ මොහොතේ දියමන්ති තුඩ යොදපු ඊතලේ අරගෙන කළු උෂබයට ඉලක්ක කරලා විද්දා එහෙම විදිනකොටම සුදු උෂබය පැරදීගෙන ආවත් කළු උෂබයට අර දියමන්ති තුඩ යොදපු ඊතලෙන් විදිනවා සමගම ඒ උෂබය හේමම ඇදගෙන වැටුණා සුදු උෂබය බලවත් වෙලා කළු උෂබයට පහර දෙනවා ඒ මොහොතෙම අර පැරදීගෙන ආපු සතුරු සේනාව බලවත් වෙලා සම්පූර්ණයෙන්ම තමන්ට ජයග්‍රහණය ලැබෙනවා අනෙක් රජ්ජුරුවන්ගේ සේනාව පැරදිලා යුද්ධෙ දිනනවා. එතකොට මෙන්න මේකෙන් සඳහන් වෙනවා අපිට නොපෙනෙන පැත්ත මේ පරදින්න තිබ්බ යුද්ධයක් අන්තිම මොහොතේ දිනපු හැටි. එතකොට බලන්න අපිට පේනවා මනුස්ස ලෝකෙ මිනිස්සු කෝලහල කරගන්නකොට ඒහා බැඳිච්ච අමනුස්ස බලවේග තියෙනවා. ඒ අයට හිතයිශී යක්ෂයෝ ඒ අයට හිතයිශී අමනුස්යෝ ඒ අයගේ ඥාති ප්‍රේතයෝ ඉන්නවා ඒ අයට හිතවත් සමහරලාවට ඒ ප්‍රදේශ ඒ පලාත් ඒව ඇසුරු කරගත්ත දේවතාව රුක්ෂ දේවතාවරු කෙලෙස් සහිත දෙවිවරු ඉන්නවා. එතකොට මේ අයත් මේ අපිට නොපෙනෙන පැත්තෙන් මේ ගැටුම් ඇති වෙනවා. පිංහතුනි බලන්න දීඝනිකායේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන සඳහන් වෙන දීර්ඝ දේශනාව මහා පරිනිබ්බාන සූත්‍රය. මේ මහා පරිනිබ්බාන සූත්‍රයත් එක්ක බැඳිච්ච මහා පරිනිබ්බාන සූත්‍ර අටුවාව සඳහන් වෙනවා. මේකේ සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඔබ දන්නවා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ධාතුන් වහන්සේලා ඉල්ලගෙන රජවරු සේනා අරගෙන ආවා. අජාසත් රජ්ජුරුව විශාල සේනාවක් අරගෙනාව ධාතුන් වහන්සේලා භාගයක් මෝනේ දුන්න නැත්නම් යුද්ධයකට සූදානම් වෙන්න කියලා සේනාවක් අරගෙනාව ඊළඟට ශාක්‍ය වංශිකයෝ සේනාවත් අරගෙනමයි ආවේ බුදුහාඳුරු අපේ කෙනෙක් අපිටයි වැඩිපුරම ධාතුන් වහන්සේලා අයිති දුන්න නැත්නම් යුද්ධ කරන්න සූදානම් වෙන්න කියලා සේනාව අරගෙනාව ඊළඟට කෝලිය වංශිකයෝ බුදුහාඳුරන්ගේ අම්මගේ පැත්තේ නෑදෑයෝ සේනාවක් අරගෙනාව ඔය විදියට අල්ල කප්පනුවර බුලී රජදරුව වේතදීපනුවර බ්‍රාහ්මණයෝ ඊළඟට විශාලා මහනුවර ලිච්ඡවීන් ඔය වගේ සේනා අරගෙන තමයි කුසිනාරාවට ඇවිල්ලා කඳවුරු ලාගෙන සේනාව තියාගෙන පණවිඩ කරුවෙව්වා අපිට බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලා භාගයක් ඕනේ දුන්නේ නැත්නම් අපි සේනාවත් එක්ක ඉන්නේ යුද්ධයකට ලෑස්ති වෙයල්ලා කියලා පණවිඩ එව්වා මල්ල රජදරුවන්ට. හැබැයි මේ වෙලාවේ ඔබ දන්නවා ද්‍රෝණ බමුණ මැදිහත් වුණා. ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා මේ සියලු දෙනාව සමගි කරවලා සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා කියලා ඔබ අහලා තියෙනවා. ද්‍රෝණයේ බැගින් සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා. මේ දේශනාවේ සඳහන් වෙනවා බැරි වෙලාවත් එදා ධාතුන් වහන්සේලා බෙදාගන්න රජවරු අතර යුද්ධයක් ඇති වුණා නම් ඒ යුද්ධෙ දිනන්නේ මල් රජදරුවන් කියලා සඳහන් වෙනවා. ඒකට හේතුවක් හැටියට ධර්මයේ විස්තර වෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ. ඒ වෙලාවේ ඒ ධාතුන් වහන්සේලා වඳින්න බුදුහාඳුරන්ගේ ශ්‍රී දේහයට වන්දනා කරන්න ආපු දසදහසක් ලෝක ධාතුවල දෙවිවරු මල්ල රජදරුවන්ට පක්ෂපාතීව තමයි කියන හිටියේ. එතකොට දෙවියන්ගේ පක්ෂපාතීකම තිබුණේ මල්ල රජදරුවන්ට. බුදුහාඳුර පිරිනිවන් පාලා වැඩ හිටියේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ. ඒ සියලු ධාතුන් වහන්සේලා වැඩ හිටියේ මල් රජදරුවන්ගේ රාජ්‍ය භූමිය තුල. එතකොට ඒ රාජ්‍යයට යම් හේකින් වෙනත් රාජ්‍යයක සතුරු සේනාවකගෙන් යුද්ධයක් ඇති වුණා නම් ඒ වෙලාවේ කාන්තේ මොනතරම් බලවත් රජවරු සේනා අරගෙන ආවත් මල් රජදරුවෝ දිනනවා කියලා සඳහන් වෙනවා. මොකද දෙවියන්ගේ සහයෝගය සම්පූර්ණයෙන් මල් රජදරුවන්ට ලැබෙන නිසා. එතකොට අපිට පේනවා මේ බොහෝ යුද්ධ කෝලහල මේ හැම දෙයක් මෙක්ක නොපෙනෙන දේවල් වල ආශිර්වාදයක් තියෙනවා. ඒ වගේම සමහර බලවේග ඔබ දන්නවා සමහර සිදුවීම් සමහර කෝලහල ඊළඟට සමහර කණ්ඩායම් වෙන්න පුළුවන්.
ඔවුන් යම් යම් යක්ෂණියන් අදහනවා. එතකොට ඒ වගේ ඔබ අහලා ඇති ඉතිහාසයේ යුද්ධ පැවතිච්ච කාලවල සමහරු විශ්වාස කරපු ඒ දෙවිවරුන්ගේ පිළිම ලේවලින් නාවලා ඒ යකුන්ට පුද පූජා කරලා සමහරු ඒ ආයුධ පවා ලේවලින් හොදලා ඔවුන් එහෙම සමහර යුද්ධවලට පිටත් වෙනවා. එතකොට ඒ වගේ යම් යක්ෂයන් අදහාගෙන අමනුෂ්‍යයන්ගේ උදව් අරගෙන ඒ වගේ ඒ නොපෙනෙන බලවේග මේවත් එක්ක සම්බන්ධ වෙනවා. පින්වතුනි අපි දකින්නේ ඒවා අපිට හොයන්න බෑ. අපිට පේන්නේ නෑ. මොකද දිවසක් තියෙන හිත වඩපු හිත දියුණු කරපු කෙනෙක් තමයි ඒවත් දකින්නේ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මම ඔබට මේ දේශනා ගණනාවක ජාතක කතාවල සිදුවීම් දේශනාවල සිදුවීම් ගණනක් එකතු කරගෙන ඔබට මේ ධර්ම දේශනාව තුළින් ඔබ දැනුවත් කරන්න උත්සාහ කරේ අපිට නොපෙනෙන බලවේග මේ ගැටුම් ආරවුල් එක්ක පැටලි යනවා. පින්වතුනි දෙවියන් අතරත් නිතර යුද්ධ පවතිනවා. සුර අසුර යුද්ධ දජග්ග සූත්‍රයේ සඳහන් වෙන ඒ කාරණේ. සමහර කාලවලට සුර දෙවිවරු දිනනවා අසුරයන් පරදිනවා. ඒ සුර දෙවියන්ගේ බලය වැඩි වෙනකොට ධර්මයේ බලය බලවත් වෙනවා. ඇයි සුර දෙවිවරු අතර ශක්‍ර දෙවියෝ තමයි සුර දෙවියන්ගේ නායකත්වය දරන්නේ. ශක්‍ර දෙවියෝ කියන්නේ මේ බුද්ධ ශාසනයට ගොඩක් බැඳිච්ච කෙනෙක්. එතකොට ඒ වගේ ඒ දෙවියන්ගේ බලවත්කම ඒ දෙවියන්ගේ ජයග්‍රහණය බලවත් වෙනකොට මනුස්ස ලෝකේ පවා ධර්මීය බලය බලවත් වෙනවා. ඊළඟට සමහර කාල තියෙනවා අසුරයෝ දිනනවා. හැම වෙලාවෙම සුරයන්ට ජයග්‍රහණය ලැබෙනව නෙමෙයි. අසුරයෝ බලවත් වෙලා අසුරයෝ දිනනවා. සුරයෝ පරදින වෙලාවල් එනවා. එහෙම වෙනකොට මාර බලවේග බලවත් වෙනවා. අධර්මයේ බලවත් වෙනවා. විටින් විට ධර්මයේ අධර්මයේ මතුවෙනවා යටපත් වෙනවා බලවත් වෙනවා. මේ වගේ මේ විදිහට යන ලෝකයක්. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම එක්ක නොපෙනෙන දේවල් වල බැඳීමක් තියෙනවා. පින්වතුනි අපිට මෙවැනි යුගයක මෙවැනි කාලයක සමහර ප්‍රශ්න ආරවුල් එනකොට කාල විපත්ති කියලා තියෙනවා. සමහර කාලයත් එක්ක එන ප්‍රශ්න තියෙනවා. ඊළඟට ස්වභාව ධර්මයෙන් එන ප්‍රශ්න තියෙනවා. දැන් ඔබ දන්නවා බැමිණි තියා සාය ඇති වෙච්ච කාලේ හිතන්න. ඒ කාලේ සිල්වත් ගුණවත් අය හිටියේ නැද්ද? 12000ක් රහතන් වහන්සේලා සිතුල් පවුවේ. තිස්ස මහාරාම විහාරේ 12000ක් රහතන් වහන්සේලා වැඩ හිටියා කියනවා. උන්වහන්සේලාත් පීඩා වින්දා. දානි නෑ. උන්වහන්සේලාටත් සිව්පසයේ අඩුයි. අවසානයේ 24000ක් රහතන් වහන්සේලා යාල කැලී මැද්දේ පිරිනිවන් පානවා. දානමාන නැතුව. එතකොට මේ රහත් වුණත් සිල්වත් වුණත් ගුණවත් වුණත් එවැනි විශාල විපත් එනකොට ඒ විපත්වලදී පීඩාවල් ඇති වෙනවා. දැන් බලන්න සුනාමි වගේ විපතක් එනකොට ඒ ප්‍රදේශයේ සමහරලාට සිල්වත් ගුණවත් අය භාවනා කරන අය ඉන්නේ. ගුණධර්ම වඩන කෙනාද සිල්වතාද දුස්සීලයාද කියලා නෑ. ඒ ඇතිවන විපත නාය යනකොට සිල්වතාගේ බේරිලා ඒගේ විතරක් ඉතුරුලා ඉතුරු ටික යනවා නෙමෙයි. එතකොට ඒ වගේ අපිට පේනවා මේ එන විපත්වලදී සමහර වෙලාවට රටක් වශයෙන් ඔබ හැමදේනාම අසරණ වෙන්න පුළුවන්. භාවනා කරත් නැතත් සිල්වත් වුණත් දුස්සීල වුණත් හැබැයි ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මයෙන් රැකවරණයක් තියෙනවා කියන්නේ මොන විපතක් වුණත් ඔබ හිත රැකගෙන ඔබ මෛත්‍රිය වඩාගෙන ඔබ ගුණධර්ම වඩාගෙන හිටියොත් ඔබට සුගතිගාමී වෙන්න මාර්ගයක් තියෙනවා. ඊළඟ දේ තමයි ඔබට මෙවැනි විපත් වලින් ගොඩාක් ආරක්ෂා වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ආරක්ෂා වෙන්න තියෙන බලවත්ම දේ තමයි මෛත්‍රිය. බලන්න මෙත්තානිසංස සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්නනවා මෛත්‍රී ආනිසංස හැටියට ගින්නෙන් වසවිසෙන් අවි ආයුධ වලින් යම් අනතුරක් විපතක් වෙන්න තියෙනවා නම් මෛත්‍රිය වඩන කෙනා ඒවෙන් මගහැරිලා ආරක්ෂා වෙනවා. අන්න මෛත්‍රී භාවනාව වැඩිමින් ලැබෙන මෙලව ලැබෙන ditta ධම්ම වේදිනී ආරක්ෂාව. ගින්නෙන් වන විපත් වලින් ආරක්ෂා වෙනවා කියන්නේ. වසවිස වලින් අවියාවිද වලින් විපත් වෙන්න තියෙනවා නම් මෛත්‍රිය වඩන කෙනා ඒවෙන් ආරක්ෂා වෙනවා. ඒ වගේමයි දේවතා රක්ඛන්ති. දෙවිවරු යාව රකින්න ආරක්ෂා කරන. හැබැයි සමහර වෙලාවල් වෙන්න පුළුවන් විපාක දෙන්නම තියෙන කර්ම. කාල විපත්තියක් වෙන්න පුළුවන් සමහර ස්වභාවික ලොකු විපතක් දෙවියන්ටවත් බේරන්න බැරි අවස්ථා තියෙනවා. හැම වෙලාවෙම දෙවියන්ට හැම දෙයක්ම රකින්න බෑ. ඒ නිසා ඔබ ධර්මයේ හිත පිහිටවාගෙන ජීවත් වෙන්න. ඔබ හොඳට සිල්වත් ජීවිතයක් ගත කරන්න. ඔබ මෛත්‍රිය වඩන්න. ඔබටත් අපටත් මේ ලංකා භූමිය සියලු දෙවියන්ගේ ආශිර්වාදේ රැකින විදිහට ඔබට ධර්මයේම බලවත් කරගනිමින් කටයුතු කරන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.